සර් කොල්ලෙක් මැරීගෙන නමක් කියලා දෙනවා කියලා කෙල්ලෙක්ට ලව් කරනවා. ඒකේ මොකද කැමති නෙල. මූ තවත් පස්සෙන් කරනවා. තේරුම් ගනින්. තේරුම් ගනින්. ඔය වැසදී පස්සෙන් යන්න එපා. කාරික බලන්නේ පස්සෙන් යනවා. එතනට වැඩ කරපන්. නැද්ද? කොල්ලොට දෙන්නේ මොඩිෂන් මොකද? දැන් ඔය කොල්ලෝ ඉන්නවා ළමයි. මං අර ප්‍රස්තාරයන්ද මතකයි නේද? මොකද්ද? ලස්සන වීමේ ප්‍රස්තාරයන්දනේ මම. කෙල්ලොන්ගේ ලස්සන වීමේ ප්‍රස්තාරයයි කොල්ලොන්ගේ ලස්සන වීමේ ප්‍රස්තාරයයි කොහොමද ගියේ? මතකයි නේද? කෙල්ලොන්ගේ ලස්සන වීමේ ප්‍රස්තාරය යන්නේ නේද? වයසදී කාගේත් වෙනසක් නැහැනේ. දෙගොල්ලම ලස්සනයි. ඔන්නම් කෙල්ලෝ ටික රව ගන්න හදන්නේ. කමක් නැහැ. මෙහෙම ලස්සනයි. කොල්ලොත් ලස්සනයි, කෙල්ලොත් ලස්සනයි සම මට්ටමට එනකම්. අවුරුදු ඊට පස්සේ 10 12 වෙනකොට මොකද වෙන්නේ? කොල්ලෝ නැහිට්ටෝ වෙනවා නේද? කොල්ලෝ ටික ගන්න දෙන්න ඇත්තම 5 වසරෙන් පස්සේ වගේ ඇට කැහිරි ගහනවා, ඇට ගහනවා, කැහුටු ගහනවා. කෙල්ලෝ ටික මොකද වෙන්නේ? ලස්සන. කෙල්ලෝ ටික ලස්සනවා. කෙල්ලෝ පීක් එකට යනවා. අවුරුදු කීම වගේ වෙනකන්ද? 18 20 වගේ වෙනකොට කෙල්ලෝ පීක් කොල්ලෝ හිටියට වඩා කැත වෙනවා. හරිද? මේ වයස මේ පැත්තට යන්නේ මොකද? මේ ලස්සන රේන්ජ් එක. එතකොට 20න් පස්සේ කොල්ලෝ දැන් වයස 20යි. හරිද? මේ හරිය වයස 20යි. කෙල්ලොන්ගේ වයස 20 වගේ වෙනකොට මෙතනින් පොඩි වැඩිවීමක් තවත් එනවා. ඔය 18 දින කෙල්ලෝ නෙමෙයි ඊට පස්සේ අවුරුදු 3ක දින්නේ. හොයන්නත් බැරි තරම් ලස්සන වෙනවා කෙල්ලෝ. ඔව්. කෙල්ලෝ 18න් පස්සේ වගේ ඉස්කෝලේ ගිහින් ඉවරුණා කියනකෝ. දැන් අපි ඉස්කෝලේ කාලේ හිටපු කෙල්ලෝ හොයන්නත් බැරි තරම් ලස්සන වෙනවා. ඒ නිසා උන් එතනින් පස්සේ හොයන්න බෑ. පුදුම ලස්සන. ඒ කියන්නේ අවුරුදු 24 වගේ වෙනකම් කෙල්ලෝ අසීමිත විදිහට ලස්සන වෙනවා. ඒ නිසා මේ දැන් ඉන්නවටත් වඩා ලස්සන වෙනවා. හරි. ගෑන් ළමයි ඔයාලගේ අවුරුදු 18න් පස්සේ වගේ අසමාන වෙනස් වෙනවා. හරිද? හැබැයි අපේ වැඩ පටන් ගන්න එතනින් පස්සේ. අපි 18න් 20න් විතර පස්සේ චුට්ට නිකන් එනවා මෙයාට. ඊට පස්සේ මේ ප්‍රස්තාරේ මෙහෙම කෙලින්ම ඩවුන් වෙනවා. කෙල්ල ඉතින් පස්සේ මොකද වෙන්නේ? ඒකේ ඉතින් සාමාන්‍යයෙන් කැත වෙනවා. කොල්ලෝ දැන් තමයි පටන් ගන්න යන්න. 60 වෙන්නත් අපි වින් යන්නේ නැහැ කියලා මේ වෙනවා. ආය මේක වැඩේ කියන්නේ දැන් වයස 50 60 ගියා කියමු. ඒත් නෑ බං. ඒත් දැන් ඒත් වැඩි වෙනවා. කොල්ලෝ එහෙමයි. ওই ජෙනරේෂන් එක බලපල්ලා ටිකක්. දැන් මේ ඉන්න කොල්ලන්ට උඹලා අනමන කියලා තියාගන්න එපා. තව අවුරුදු නැද්ද? දුක හිතේ.